සුබදසක් යන ගාලට මං වලට කල්ලුත් කියලා තියෙනවා SSW වීසක තමයි ජපානට අඩු මුදලකින් සහ පහසුවෙන් වෙන්න පුළුවන් හොඳ වීසයක් කියලා. හැබැයි මේ SSW වීසවල තියෙනවා කැටගරි ගොඩක්. මේකේ තියෙනවා ප්‍රධාන කැටගරි එකක් තමයි ෆුඩ් ඇන්ඩ් සර්විස් කියන. එහෙම නැත්නම් ගාෂුගියෝ කියන කැටගරි එක. ජපාන රජය වගේ අප්‍රේල් මාසේ 13 වෙනිදා පස්සේ ඉඳන් මේ වීසා කැටගරි වීසා දීම තාවකාලිකව නවත්තන්න තීරණය කළා තියෙනවා. මේකට සම්පූර්ණ විස්තරයක් ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා තාමත් මගේ වීඩියෝස් බලන්නේ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක බලලා තියාගන්න. එතකොට මම වීඩියෝ දැම්මකම් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් යාළුවනේ intro එකට ගිහිල්ලා අපි වීඩියෝ එකට යමු. මම වගේ කලිනුත් කියලා තියෙනවා මගේ වීඩියෝස් වලින් SSW කියන්නේ අඩු මුදල නිසා ලේසියෙන්ම ජපානයට එන්න පුළුවන් වීසා අතරින් හොඳ වීසයක් කියලා. මොකද ජපානයේ දීර්ඝ කාලීනව ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට අඩු මුදලකින් ඇවිල්ලා වේගින් වීසකින් ඇවිල්ලා ජපානයේ දීර්ඝ කාලීනව. ඒ කියන්නේ PR එක දක්වා යන්න පුළුවන් වීසා එකක් තමයි SSW වීසා කියන්නේ. මේ වීසා එකේ කැටගරි ගොඩාක් තියෙනවා කියලා ඔයාලා දන්නවා. මේකේ අතරින් ප්‍රධාන කැටගරිය තමයි ෆුඩ් ඇන්ඩ් සර්විස් කියන්නේ. මේ ෆුඩ් ඇන්ඩ් සර්විස් කියන කැටගරි එක ජපාන රජය මගින් අප්‍රේල් මාසේ 13 වෙනිදා පස්සේ ඉඳන් වීසා ලබා දීම තාවකාලිකව නවත්තන්න තීරණය කළා තියෙනවා. මේකට හේතුලා තියෙන්නේ ජපාන රජයේ ටාගට් එක දෙවිලා තියෙන්නේ SSW වල ෆුඩ් ඇන්ඩ් සර්විස් කියන සෙක්ටර් එකකින් මන් 5ක පිරිසක් ජපානට ගෙන්න ගන්න. සේවක පිරිසක් ජපානට ගෙන්න ගැනීම තමයි යාළුවගේ බලාපොරොත්තු වෙලා තිබිලා තියෙන්නේ. හැබැයි ජපානයට මේ වෙද්දි ඒ කියන්නේ 2020 අප්‍රේල් වෙද්දි විදේශ රටවලින් සේවකයෝ 46000කට අධික පිරිසක් මේ SSW ෆුඩ් ඇන්ඩ් සර්විස් කියන කැටගරියෙන් ජපානට ඇතුල්ලා තියෙනවා. එතකොට මෙයාලට තව ජපානට ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ වීසා ලබා දිය හැක්කේ තව 4000කට වඩා අඩු පිරිසකට විතරයි. ඒක නිසා ජපාන රජය මගින් වීසා නිකුත් කිරීම සහ ඇප්ලිකේෂන් බාර ගැනීම වීසා නිකුත් කිරීමේ ඇප්ලිකේෂන් බාර ගැනීම අප්‍රේල් 13 දා නවත්තන්න තීරණය කළා තියෙනවා. තාමත් SSW වලින් ෆුඩ් ඇන්ඩ් සර්විස් වලින් ජපානයට එන්න බලාපොරොත්තු වෙන කෙනා පුළුවන් ඉක්මනට. ඒ කියන්නේ තව සද්දයක් වගේ කාලයක් තියෙන්නේ. ඒ කාලය ඇතුළත ඇප්ලිකේෂන් බාර දිය යුතුයි. එහෙම නැත්නම් ඔයාලට වීසා ලබා ගැනීම කරන්න රිජෙක්ට් කරනවා. හැබැයි මෙතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව තමයි මෙයාලා කියනවා තව 4000කට වඩා අඩු පිරිසක් තමයි වීසා ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ජපානට ගන්න පුළුවන් ඉන්නේ. ඒ වතරිනුත් මෙයාලා ප්‍රයොරිටි එහෙම නැත්නම් මූලිකත්වය දෙන්නේ වීසා චේන්ජින් කරන අයට. ඒ කියන්නේ තව වීසා ගොඩක් තියෙනවානේ. ස්ටුඩන්ට් වීසා තියෙනවා, ඉන්ජිනියරින් වීසා තියෙනවා. මේ වගේ එක එක වීසා ගොඩක් තියෙනවානේ. මේ වගේ වීසා එකක ඉඳන් SSW වීසා වල ෆුඩ් ඇන්ඩ් සර්විස් කැටගරි එකට මාරු වෙන අයත් ඉන්නවා. එයාලට තමයි මූලිකත්වය දෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ එයාලට වීසා දුන්නාට පස්සේ තමයි ඉතුරු වෙන ටිකට තමයි අලුතෙන් ගන්න. ඊට අමතරව තව තියෙනවා SSW එකේ තව විශාල කැටගරි ප්‍රමාණයක් තියෙනවා. හෙල්ත් කෙයාර් තියෙනවා, ඇග්‍රිකල්චර් තියෙනවා, කන්ස්ට්‍රක්ෂන් තියෙනවා. ඔයගේ කැටගරි ගොඩක් තියෙනවානේ. ඒ වගේ කැටගරි වල මේ SSW වීසා එකේ කැටගරි අතරත් වීසා මාර්ක් කර ගැනීමේ හැකියාව තියෙනවා. සමහර කන්ස්ට්‍රක්ෂන් වගේ සහ ඇග්‍රිකල්චර් වගේ කැටගරි වල ඉඳන් ෆුඩ් ඇන්ඩ් සර්විස් වලට ගොඩක් අය මාරු වෙනවා. එතකොට එයාලට ජපාන රජයෙන් කියනවා එයාලට ප්‍රයොරිටි එක ලබා දෙනවා කියලා. ඒ කියන්නේ මූලිකත්වය ලබා දෙන්නේ වීසා චේන්ජ් කරන අයට. එතකොට මෙයාලට වීසා දුන්නට පස්සේ තමයි අලුතෙන් ඒ කියන්නේ ලංකාව සහ ඔය අනිත් රටවල් වලින් අයට ඒ කියන්නේ අලුතෙන් ජපානට එන අයට වීසා ලබා දෙන්නේ. මුලින්ම ජපාන ඇතුළත වීසා චේන්ජ් කරන අයට මූලිකත්වය දෙනවා කියලා තමයි කියන්නේ. එතකොට අර 4000නුත් විශාල ප්‍රමාණයක් මේ වීසා චේන්ජින් වලට වෙන් වෙනවා. එතකොට තවත් සුළු ප්‍රමාණයක් තමයි අලුතෙන් ජපානයට ගන්නවා කියලා කියන්නේ. ඒකිනුත් ලංකාවට හම්බෙන්නේ තවත් සුළු ප්‍රමාණයක්. මොකද ලංකාව විතර නෙවෙයි මියන්මාර්, නේපාල, වියට්නාම වගේ ගොඩක් රටවල් වලින් ජපානයට ෆුඩ් ඇන්ඩ් සර්විස් සඳහා සේවකයන් එනවා. එතකොට ඒ අතරිනුත් ලංකාවට හම්බෙන්නේ තවත් බොහොම සුළු අවස්ථා ප්‍රමාණයක් තමයි. ඒක නිසා ඔයාලා SSW වලින් ෆුඩ් ඇන්ඩ් සර්විස් වලින් එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එහෙම නැත්නම් තාමත් වීසා ඇප්ලයි කරපු නැති කෙනෙක් නම්
ඒ කියන්නේ සේරම ඩොකියුමන්ට්ස් හදලා මේ අදහෙට දාන්න ඉන්න කෙනෙක් නැතුව තාමත් ඩොකියුමන්ට්ස් හදලා නැති කෙනෙක් නම් එක්සෑම් විතරක් කරලා විස දාන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් හොඳම දේ තමයි නංගි මල්ලි වෙන කැටගරි එක. ඒ කියන්නේ SSW එකක් තියෙනවා තව කැටගරි ගොඩාක්. ඒ වලින් ෆුඩ් ඇන්ඩ් සර්විස් වලට පස්සේ ඔයාලා කැමති ඊළඟ කැටගරි ස්කිල් ටෙස්ට් එකක් කරලා ඒකෙන් ජපානට එන්න try කරන එක තමයි හොඳම එක. මොකද මේ වෙද්දි ලොකු රිස්ක් එකක් තියෙනවා සමහර විට. ඔයාලා සේරම දේවල් කරලා ඩොකියුමන්ට්ස් සබ්මිට් කරත් වැඩක් නැති වෙනවා. අර 4000 ෆිල් වුණොත්. එහෙම වුණොත් එයාලා කියනවා ඒ 4000 ෆිල් වුණාට පස්සේ වීසා ලබා දීමක් කරන්නේ රිජෙක්ට් කරනවා කියලා තමයි එයාලා කියන්නේ. එහෙම වුණොත් ඔයාලගේ කාලේ මහසි අපරාධය. ඒක නිසා රිස්ක් එකක් ගන්නවට වඩා වෙන කැටගරි එක පැත්තෙන් ජපානට එන්න try කරන එක තමයි ගොඩක්ම හොඳ. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ තොක්තේ කියන වීසා එකනොත් ජපානයට ගන්න ප්‍රමාණය මෙයාලා ලිමිට් කරනවා. ඒක නිසා දැන් මේක ෆුඩ් ඇන්ඩ් සර්විස් වලට උනා. දැන් ඉස්සරහට ෆුඩ් ඇන්ඩ් සර්විස් වලට ෆුඩ් ඇන්ඩ් සර්විස් පැත්තෙන් සේවකයන්ට ජපානයට එන්න බැරි හින්දා තොක්තේ කියන වලින් ජපානයට එන්න බලාපොරොත්තු වෙන අය අනිත් කැටගරි වලින් එන්න try කරනවා. එතකොට ඊට පස්සේ සමහර විට ඒ වලටත් ලිමිට් එකක් තියෙනවනේ. ඒවා ෆිල් වුණාට පස්සේ ඉස්සරහට ඒව වලුත් ජපානට සේවකයන් ගෙන්වා ගැනීම නතර වෙන්න පුළුවන්. తాවකාලිකව නතර වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ ලේසියම සහ අඩු මුදලකින් ජපානට එන්න පුළුවන් හොඳ අවස්ථාවක්, හොඳ වීසා කැටගරි එකක් නැවතීමේ ඉඩකඩ තියෙනවා. ඒක නිසා තාමත් ලංකාවේ ඉන්න ජපානට එන්න බලාපොරොත්තු වෙන නංගි කෙනෙක් මල්ලි කෙනා පුළුවන් ඉක්මනට ලැන්ග්වේජ් එක ඉගෙනගෙන පුළුවන් ඉක්මනට එක්සෑම් ටී කරලා ජපානට එන එක තමයි හොඳම දේ කියලා මට හිතෙන්නේ. මොකද ඉස්සරහට වෙන දේ කියන්න බෑ. දැන් අලුත් රජය මගින් විදේශිකයන්ට ගොඩාක් නීති රීති දැඩි කරමින් සහ දැඩි කරමින් ඉන්නවා. මොකද දැන් අප්‍රේල් මාසෙ දා ඉස්සර තිබ්බේ අවුරුදු 5ක් ජපාන හිටියොත් පුළුවන් ජපාන් පුරවැසිපාවට ඇප්ලයි කරන්න. හැබැයි දැන් ඒ නීති වෙනස් කරලා අනිවාර්ය අවුරුදු 10ක් ජපානයේ ජීවත් වීම අනිවාර්ය කරලා තියෙනවා ජපාන් පුරවැසිභාවයට ඇප්ලයි කරන්න. PR එකට කලිනුත් අවුරුදු 10 තිබ්බේ. දැන් ඒක පුරවැසිභාවයටත් අවුරුදු 10 කරලා තියෙනවා 2026 අප්‍රේල් මාසෙදා. ඊට අමතරව වීසා ගාස්තුත් සංශෝධනය වෙන්න නියමිතයි. ඔයගේ ගොඩාක් නීති රීති දැඩිවීම පවතිනවා. ඒක නිසා ඉස්සරහට විදේශ සේවකයෝ ජපානට ගෙන්න ගැනීමත් අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ වගේ අර්බුද තියෙන හින්දා පුළුවන් තරම් ඉක්මනට ජපානට ඇතුළට එන එක තමයි වැදගත් වෙනවා කියලා හිතෙන්නේ. මොකද පස්සේ වීසා කැටගරි එකට මාරු වෙන්න පුළුවන් ඉස්සරහදී. ඒ නිසා මූලික දේ ජපාන පුහුණු හරි වීසාකින් ජපානට එන්න try කරන්න. ඔය විසිට් වීසා ඉල්ල පයින්නා වගේ දේවල් නැතුව හරි වීසාකින් ජපානට එන්න. එහෙම වුණොත් ඔයාලට ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. තවත් ගොඩක් අය කරන වැරද්දක් තමයි ඉංජිනේරින් වගේ වීසා වලින් ඇවිල්ලා. ඒ කියන්නේ හොර ඩිග්‍රී හදාගෙන ඇවිල්ලා මෙහි වැඩ කරන වෙන පැතිවල වැඩ කරන එක. එතකොට එයාලට භාෂාවත් බැරි හින්දා මොකද ලංකාවේ කෙලින්ම ඉන්නේ වකින් වීසාවකට භාෂාව ඉගෙන ගන්න නැතුව ගොඩක් අය ඉංජිනේරින් වීසා වලින් ඉන්නේ. එතකොට වැඩ කරන්න ගියා ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. එතකොට ඒ වගේ අය හින්දා වීසා විදේශිකයන් වීසා ලබා දීමේදී ජපාන් රජය ඉස්සරට වඩා ගොඩාක් හොඳට හොයලා බලනවා. ඒක නිසා හරි මාර්ගින් එන්න ජපානට SSW වීසා තියෙනවා, ට්‍රේනින් වීසා තියෙනවා, ස්ටුඩන්ට් වීසා තියෙනවා. ඔයාලට හරියාකාර ඩිග්‍රියක් තියෙනවා නම් හොඳට ඒ පැත්තෙන් එක්ස්පර්ට් කෙනෙක් නම් ඉංජිනේරින් වීසා වගේ වීසා වලින් එන එක හොඳයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද හොඳ වීසා එක ඉංජිනේරින් වීසා එක ඒ වගේ වීසා වලින් එන්න try කරන්න. එහෙනම් යාළුවනේ තවත් මේ වගේ වීඩියෝ එකක් හම්බෙන්න බලාපොරොත්තු වෙන අද මම සමු ගන්න. ඔයාලා ප්‍රශ්න ගැටළු මොනවා හරි තියෙනවා නම් මගේ Facebook page එකට හෝ Instagram page එකට යොමු කරන්න. එහෙම නැත්නම් comment section එකට දාන්න. මම ඒවට ඔයාලට time එකක් තියෙන රට ඔයාලට පිළිතුරු දෙන්නම්. එහෙනම් ඔයාලට සුබ දවසක්.